කුරු ගස්වල මල් ඉවර වුණාට පස්සේදී මෙන්න මේ වගේ කිනිති පිටින් කප්පලා අරගෙන පර වෙච්ච මල් වල කිනිති මේ විදියට අරගෙන ඒ පර වෙච්ච මල මෙතනින් මෙහෙම සෙකටියරයකින් කපනවා. කපලා මේ යට තියෙන කොළ ටික අයින් කරලා මොනවා හරි පැලවෙන්න ගන්න මොනවා හරි මේ හෝමෝන එකක් භාවිතා කරලා මේ විදියට ගාගෙන අපි මෙන්න මේ වගේ පොට් එකක මේ විදියට හිටව ගන්නවා. හිටවගෙන පොලිතින් එකක් මේක වටේට මෙහෙම ආවරණය කරන පොලිතින් එකකින්. අනේ කළා දවස් 21ක් ගියාට පස්සේ අපි මේක අරලා බලමු කොහොමද තත්ත්වය කියලා. මම ඒකත් ඔයාලට වීඩියෝ එකකින් ගේන්නම්. මේ විදියට හෝමෝන ගල්වල හදාගත්තපු අර කපුරු දඬු ටික මේ විදියට පැල කරගෙන අපි මේ වගේ පොලිතින් එකකින් ආවරණය කළා දවස් 21කට පස්සේ මේව පැල වෙලාද කියලා අපි බලමු. ඒකත් මම ඔයාලට වීඩියෝ එකකින් ගේනවා.